පුතේ අපි 2026 A level ranking test 3 වල පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට යමු. එතන පුතාට දීලා තියෙනවා A කොටසේ exam.py සහ school.py කියලා ෆයිල්ස් දෙකක් තියෙනවා. exam.py කියන ෆයිල් එකේ ෆයිල් සයිස් එක 8 GB 8 KB සහ school.py කියන ෆයිල් එකේ සයිස් එක 16 KB. ඊළඟට fact ෆයිල් එකේ කොටසක් पेपर එකේ දීලා තියෙනවා මේ එක බ්ලොක් එකක බ්ලොක් සයිස් එක 4 KB කියන එක දීලා තියෙනවා. අපි දන්නවා එතකොට exam ෆයිල් එක 8 KB නම් පුතේ එක බ්ලොක් සයිස් එකක් 4 KB නම් මේ exam ෆයිල් එක ගබඩා වෙන්න අපිට බ්ලොක් දෙකක් ඕනි වෙනවා. ස්කූල් ෆයිල් එක 16 KB නම් එක බ්ලොක් එකක් 4 KB නම් අපිට ස්කූල් ෆයිල් එක ගබඩා වෙන්න බ්ලොක්ස් 4ක් ඕනි කරනවා. ඊළඟට තව පොඩි දෙයක් ඔළුවට ගන්න. පුතේ මේ ඇතුලේ ලියවිලා තියෙන්නේ ඊළඟට යන්න ඕනි ඛණ්ඩ ලිපිනය. උදාහරණයක් 304 දත්ත ටික කියවලා ඊළඟ දත්ත ටික කියවන්න 302ට යන්න ඕනි කියන එක තමයි මේ කියන්නේ. මේ බ්ලොක් එකේ දත්ත වලට අමතරව ඊළඟට යන්න ඕනි බ්ලොක් ඇඩ්‍රස් එක තියෙනවා. දැන් ඊළඟ දේ තමයි මේ -1 තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඒ ෆයිල් එකේ දත්ත ලියවිච්ච අවසාන බ්ලොක් එක තමයි මේ දීලා තියෙන බ්ලොක් එක. මෙතනින් එහාට යන්න කෙනෙක් නැහැ. අපි යමු exam කියලා exam ෆයිල් එකේ ආරම්භක බ්ලොක් එක 304. ස්කූල් ෆයිල් එකේ ආරම්භක බ්ලොක් එක 303. පුතාට කියනවා පේපර් එකේ exam ෆයිල් එකේ දත්ත ටික 304 තියෙන දත්ත ටික කියවුවට පස්සේ ඊළඟට යන්න ඕනි බ්ලොක් එක 302. ඒ කියන්නේ 304 දත්ත ටික කියවුවට පස්සේ ඊළඟට යන්නේ 302 ළඟට. පුතාට පේනවා 302 දත්ත ටික කියවුවාම ඊළඟට යන්න ඕනි ඛණ්ඩ ලිපිනය විදිහට සඳහන් වෙන්නේ -1. ඒ කියන්නේ මේක තමයි ඒ ෆයිල් එකේ exam.py කියන ෆයිල් එකේ අන්තිම බ්ලොක් එක. දැන් අපි exam ෆයිල් එකේ බ්ලොක්ස් දෙක දන්නවා 304 සහ 302. දැන් පුතේ ගාන ඇතුලේ අපිට තියෙනවා තවත් -1 කෙනෙක්. ඒ කියන්නේ ස්කූල් ෆයිල් එකේ අන්තිම බ්ලොක් එක තමයි මේ 301. ස්කූල් ෆයිල් එකේ අන්තිම බ්ලොක් එක මේ 301. ඊට අමතරව අපිට තව 3 දෙනෙක් ඕනි වෙනවා. තව 3 දෙනෙක් අපිට ඕනි වෙනවා. මොකද ස්කූල් ෆයිල් එක ගබඩා වෙන්න නම් බ්ලොක්ස් 4ක් ඕනි නිසා. අපි දැන් බලමු ප්‍රශ්නය ඇතුලේ දීලා තියෙනවා අපිට ස්කූල් ෆයිල් එක ආරම්භ වෙන්නේ 303. 303 ඉඳන් අපිට හිස් අවකාශ තියෙනවා. මුකුත් දත්ත ගබඩා කරපු නැති බ්ලොක්ස් තියෙනවා 3ක්. එහෙනම් 303 ඉඳන් අපිට උපකල්පනය කරන්න පුළුවන් ඊළඟට දත්ත කියවන්න යන්නේ ඊළඟට දත්ත ගබඩා කරන්නේ 300. ඔන්න අපි හිස්තන පුරවනවා 300 කියන එක මෙතනට දාන්න. 300 ගිහිල්ලා 300 දත්ත ටික ගබඩා කරාට පස්සේ අපිට ඊළඟට 305ක් භාවිතා කරන්න පුළුවන් නේ. ඒ නිසා අපි කියනවා 300 දත්ත ටික කියවුවට පස්සේ ඊළඟට යන්න ඕනේ 305 ළඟට. දැන් 305 ළඟට ගියාට පස්සේ අපි දන්නවා 305න් පස්සේ අවසානයේ දැන් අපි මේ 305 කියන්නේ තුන්වෙනි බ්ලොක් එක. එහෙනම් 305න් පස්සේ අනිවාර්යයෙන්ම අවසාන බ්ලොක් එකටයි යන්න ඕනි. ඒ කියන්නේ 301. එහෙනම් 305 අපි ලියනවා 301. දැන් අපි ආපු රටාව ගත්තොත් ඉස්සල්ලාම රීඩ් කළේ 303 කියන බ්ලොක් එක. 303 බ්ලොක් එකට පස්සේ ඊළඟට රීඩ් කළේ 300 කියන බ්ලොක් එක. 300 කියන බ්ලොක් එකට පස්සේ ඊළඟට රීඩ් කළේ 305 කියන බ්ලොක් එක. අවසාන බ්ලොක් එක 301. මේ තමයි දත්ත ගබඩා වෙච්ච රටාව. ආන්සර් එක විදිහට පුතාට මේක ලියන්නත් පුළුවන්. මේ බ්ලොක් දෙක මාරු කරලා ලියන්නත් පුළුවන්. මොකද යම් කෙනෙකුට කියන්න පුළුවන් 303න් පස්සේ 300ට නෙමෙයි ගියේ 305ටයි ගියේ කියලා ලියන්නත් පුළුවන්. එහෙනම් ඔයාට මේ මම දීපු පළවෙනි වතාවේ මම ලියපු උත්තරය ලියන්නත් පුළුවන්. මේ බ්ලොක් නම්බර්ස් දෙක මාරු කරලා ලියන්නත් පුළුවන්. අපි ඒ කතා කළේ ව්‍යුහගත රචනා ඒ ප්‍රශ්නේ එක කොටස. අපි යමු ඒක දෙවෙනි කොටසට. පුතාගෙන් අහනවා දත්ත ආරක්ෂා කර ගැනීම සඳහා ගොනු විභජන වගුව නැත්නම් ෆැට් භාවිතා කරන ආරක්ෂක ක්‍රමවේදය කුමක්ද? එතෙන්දී පුතේ ෆැට් භාවිතා කරන ආරක්ෂක ක්‍රමවේදය තමයි
පිටපත් දෙකක් තබා ගැනීම. ඒකට එකම ෆයිල් එකේ කොපීස් දෙකක් තියෙන එක තමයි ආරක්ෂාව සඳහා භාවිතා කරන ක්‍රමවේදය. අපි යමු B කොටසට. B වල එක කොටසේ අහනවා තනි සකසනයක් සහිත පරිගණකයක පැතුරුම්පත් ගොනුවක් විවෘත කර ඊළඟ වැඩේ සඳහා එයා භාවිතා කළා නම් වදන් සැකසුම් ගොනුවක්. ඒ කියන්නේ පැතුරුම්පත් එකක් භාවිතා කරමින් ඉඳලා එයා ඕපන් කළාලු වර්ඩ් එකක් ඕපන් කරාලු. පුතාගෙන් අහනවා ඒ දෙන්න පවතින තත්ත්ව මොනවද කියන එක. එතකොට ඒ දෙන්න පවතින ක්‍රියායන තත්ත්ව ගැන කතා කරනකොට පැතුරුම්පත් ක්‍රියායනය ඉන්නේ ධාවන අවස්ථාවේ. හැබැයි වදන් සැකසුම් කෙනාට අවස්ථාව දෙන්න ඕන නිසා පැතුරුම්පත් ක්‍රියායනය සූදානම් අවස්ථාවටපත් වෙලා වදන් සැකසුම් ක්‍රියායනයපත් වෙනවා ධාවන අවස්ථාවට. එතකොට දීලා තියෙන පිළිතුරු වලට අනුව පුතා ලියන්න ඕනේ. පුතාට එතන ක්‍රියායන අවස්ථා ටික දීලා තියෙනවා. ඔයා x සඳහා ලියන්න ඕනේ රැඳී සිටින සූදානම් කියන එක තමයි ready කියන එක තමයි අපි රැඳී සිටින කියලා කියන්නේ. එතකොට x සඳහා ඔයා ලියන්න ඕනේ රැඳී සිටින කියන එක, y සඳහා ඔයා ලියන්න ඕනේ ධාවන කියන එක. නැත්නම් ක්‍රියාත්මක කියන එක. අපි මේ කතා කළේ B කොටස. ව්‍යුහගත රචනා B කොටසේ පළවෙනි ප්‍රශ්නේ. පුතාට දීලා තියෙනවා ක්‍රියායන අවස්ථා දෙකක් x සහ y කියලා. ක්‍රියායන අවස්ථා දෙකක් දීලා තියෙනවා x සහ y කියලා. ඔයාගෙන් අහනවා තනි සකසනයක් සහිත පරිගණකයක පැතුරුම්පත් ගොනුවක් විවෘත කරලා තිබිලා ලිපිකරුව අවශ්‍යතාවයක් සඳහා වදන් සැකසුම් මෘදුකාංගය විවෘත කරා නම් පැතුරුම්පත් ක්‍රියායනය මේ පත්වන තත්ව සංක්‍රාන්තිය මොකක්ද කියලා. පැතුරුම්පත් ක්‍රියායනය තමයි ධාවනය වෙමින් තිබුණේ. හැබැයි පැතුරුම්පත් ක්‍රියායනයට අවශ්‍ය කරන දත්තයක් ලබා ගන්න වදන් සැකසුම් මෘදුකාංගය විවෘත කරා කියලා කියන්නේ පුතේ මේ වෙලාවේ ප්‍රමුඛ වෙන්නේ නැත්නම් මේ වෙලාවේ ධාවනය වෙන්නේ වදන් සැකසුම් මෘදුකාංගය. එහෙනම් අර පැතුරුම්පත් ක්‍රියායනය ධාවනය වෙමින් තිබිලා අපි ධාවනයකටම තමයි ක්‍රියාත්මක කියන්නේ. ක්‍රියාත්මක වෙමින් තිබිලා යාපත් වෙනවා සූදානම් නැත්නම් රැඳී සිටින කියන අවස්ථාවට. එතකොට ඔයා උත්තරේ විදිහට ලියන්න ඕනේ. පුතාට පිළිතුරු ටික දීලා තියෙනවා. ඔයාට තෝරලා ලියන්නයි තියෙන්නේ. ඔයා ලියන්න ඕනේ x ඉන්නේ ක්‍රියාත්මක අවස්ථාවේ ඉඳලා මාරු උනේ රැඳී සිටින අවස්ථාවට. ඒ කියන්නේ run කියන අවස්ථාවේ ඉඳලා මාරු වුණා ready කියන අවස්ථාවට. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පුතාගෙන් අහනවා y නැමැති ස්ථානයේ ඉන්න, ඒ කියන්නේ දැන් මේ y කියන්නේ අපි දන්නවා රැඳී සිටින කියලා කියන්නේ මෙයා මේ වෙලාවේ ඉන්නේ මෙම ක්‍රියායනයේ RAM එකේ. දැන් පැතුරුම්පත් ක්‍රියායනයේ ready අවස්ථාවටපත් වුණා කියන්නේ එයා ඉන්නේ RAM එකේ. එතකොට ඔයාගෙන් අහනවා වදන් සැකසුම් ගොනුව විවෘත කිරීමෙන් අනතුරුව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා තවත් වදන් සැකසුම් මෘදුකාංග කීපයක් වදන් සැකසුම් යෙදුම් කීපයක් විවෘත කරා නම් ප්‍රධාන මතකයේ ඉඩ මදි වුණා නම් අන්න y කියන කෙනා දැන්පත් වෙන්නේ කුමන තත්වයකටද කියලා අහනවා. එතකොට RAM එකේ ඉඳලා RAM එකේ ඉඩ මදි වෙච්ච නිසා මෙයා මාරු වෙනවා පුතේ අතත්‍ය මතකයට. මේ y කියන කෙනා මාරු වෙනවා අතත්‍ය මතකයට. අතත්‍ය මතකයට මාරුණා කියන්නේ අපි කියන්නේ ප්‍රතිහරණය කළ සහ සූදානම්. එතකොට එයා රැඳී සිටීමේ ඉඳන් මාරු වෙන්නේ ප්‍රතිහරණය කළ සූදානම් නැත්නම් ප්‍රතිහරණය කළ රැඳී සිටින කියන අවධියට. ක්‍රියායනය y අවස්ථාවටපත් වෙනකොට රැඳී සිටින. එතකොට එයා ඉන්නේ RAM එකේ. හැබැයි RAM එකේ ඉඳ මදි නිසා එයා virtual memory එකට මාරු වෙනවා නම් අන්න එයාගේ තත්වයක් මාරු වෙනවා සූදානම් එකේ ඉඳලා ප්‍රතිහරණය කළ සූදානම් නැත්නම් රැඳී සිටින එකේ ඉඳලා ප්‍රතිහරණය කළ රැඳී සිටින. දීලා තියෙන උත්තර වලින් පුතාට ලියන්න වෙන්නේ ප්‍රතිහරණය කළ රැඳී සිටින. ඊළඟට ඔයගෙන් අහනවා පැතුරුම්පත් ක්‍රියායනය දෘಢතටියේ සුරකීම සිදු උනේ නම් අර දැන් වගේ කියනවා දැන් මේ y කියන කෙනා මේ රැඳී සිටින කෙනා hard disk එකේ save කරන්න ගියා නම් මේ රැඳී සිටින කෙනා පත්වන තත්වය කුමක්ද කියලා අහනවා. දැන් මේ අහන්නේ මේ ප්‍රතිහරණය කළ රැඳී සිටින කෙනා ගැන නෙමෙයි අර උඩ ප්‍රශ්නේ සඳහන් කරපු y කියන තත්වයේ ඉන්න කෙනා ගැන. එතකොට රැඳී සිටින කෙනා
දැන් සේව් කරන්න ගියා නම් අන්න එයාපත් වෙනවා අවහිර කියන තත්වයට. රැඳී සිටින එකේ ඉඳන් ආදාන ප්‍රතිදාන පුරොත්තුවක් ආපු නිසා එයාපත් වෙනවා අවහිර කියන තත්වයට. අපි ඒ කතා කළේ ව්‍යුහගත රචනා B වල 3 වෙනි කොටස. ඊළඟට අපි එමු C කොටස. පුතේ ව්‍යුහගත රචනා එකේ C කොටසේ පුතාට දීලා තියෙනවා යොමු බසයේ ප්‍රමාණය පිටු 32යි. ඊළඟට පුතාගෙන් අහනවා ප්‍රධාන මතකයේ භාවිතා කරන්න පුළුවන් උපරිම ධාරිතාව 4 GB කියන එක සාධනය කරලා පෙන්වන්න කියලා. ප්‍රධාන මතකයට ප්‍රවේශ වීමට භාවිතා කරන යොමු බසයේ සයිස් එක පිටු 32යි කියන්නේ පුතේ ලිපිනයක දිග පිටු 32යි. ප්‍රධාන මතකයේ ලිපිනයක දිග පිටු 32යි. යොමු බසයේ දිග පිටු 32යි කියන්නේ ලිපිනයක දිග පිටු 32යි. එතකොට ඒ නිසා ලිපින සංඛ්‍යාව ගත්තොත් ප්‍රධාන මතකයේ කොච්චර ලිපින සංඛ්‍යාවක් තියෙනවද කියලා ලිපින සංඛ්‍යාව ගත්තොත් ලිපින සංඛ්‍යාව එනවා 232 වෙනි බලය. ලිපින සංඛ්‍යාව 232යි. ඊළඟට එක ලිපිනයකින් සපයන ඉඩ ප්‍රමාණය 1 බයිට් නිසා ලිපින අවකාශය මුළු ලිපින අවකාශය එක ලිපිනයකින් සපයන ඉඩ 1 බයිට් නිසා 232 වෙනි බලයක් ලිපින සපයන අවකාශය හොයන්න ලිපින සංඛ්‍යාව ගුණ කරන්න ලිපිනයක අවකාශය. ඒ කියන්නේ මෙතන එනවා 232යි බයිට්. මුළු ලිපින අවකාශය 232යි බයිට් කියලා කියන්නේ 232යි බයිට් සමාන වෙනවා 4යි GB වලට. ලිපින පරිවර්තනයේදී අපි දන්නවා 232 අපිට ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 230යි බයිට් කියලා. ඊළඟට පුතා දන්නවා 230යි බයිට් කියන්නේ 1යි GB. 2 කියන්නේ 4යි. අපිට පිළිතුරු අරගන්න පුළුවන් 4යි GB. අපි ඒ කතා කරේ ව්‍යුහගත රචනා 1 C කොටස. ඊළඟට අපි එමු ව්‍යුහගත රචනා 2 A කොටසට. පුතාගෙන් අහනවා දීර්ඝ දුරක් සම්ප්‍රේෂණය වන සංඥාවක් වෙනස් වීමට භාජනය වෙනවා. ඒ භාජනය වෙන්න මොනවාද ඇති වෙන සම්ප්‍රේෂණ බාධා? එතෙන්දී පුතාට ഘോഷාව, හායනය, විකෘති වීම වගේ උත්තරයක් ලියන්න පුළුවන්. වාගෙන් අහන්නේ බාධා දෙකක්. ඊට පස්සේ වාගෙන් අහනවා ඊළඟ කොටසේ ඒ කියන්නේ ව්‍යුහගත රචනා 2 දෙවනි කොටසේ පුතාගෙන් අහනවා අන්තර්ජාල දත්ත හුවමාරුවේදී එල්ල විය හැකි තර්ජන දෙකක් ලියන්න කියලා. එතෙන්දී පුතාට අන්තර්ජාල දත්ත sannivedanaye තර්ජන විදිහට ෆිෂින් ලියන්න පුළුවන්. ඊට අමතරව මැල්වෙයා කියන එක ලියන්න පුළුවන්, ට්‍රොජන් ලියන්න පුළුවන්. ඒ වගේ පිළිතුරු දෙකක් ඔයාට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපි අරගත්තොත් අපෙන් අහනවා අසමමිතික গুপ্ত කේතනය ගැන ඒ ව්‍යුහගත රචනා 2 4 වෙනි කොටසේ. ඒ ව්‍යුහගත රචනා 2 4 වෙනි කොටසේ ඔයගෙන් අහන්නේ අසමමිතික යතුරු গুপ্ত කේතනය ගැන. ඔයාට කියනවා ප්‍රශ්නේ ඇතුලේ A ගේ ඉඳන් B ට දත්ත sannivedanayak වෙනවලු. A සිට B ට දත්ත sannivedanayak වෙනවලු. මේක අසමමිතික গুপ্ত කේතනයලු. පුතා දන්නවා අසමමිතික গুপ্ত කේතනය නම් භාවිතා කළේ ඒ කේතනය කරන්න භාවිතා කරන යතුර නෙමෙයි ඊට ප්‍රතිවිරුද්ධ යතුර තමයි B විකේතනය කරන්න භාවිතා කරන්න ඕන. පුතේ කේතනය කියන්නේ අපි දන්නවා A ගේ ලියුම හෙවත් සරල පෙළ හැමෝටම තේරෙන එක්කෙනා කේතනය කරනවා කියලා කියන්නේ කාටවත් තේරෙන්නේ නැති කේතක පෙළක් බවට පත් කරන එක. මම සරලව කිව්වොත් කේතනය ගැන කේතනය කියන්නේ සරල පෙළක් පරිවර්තනය කරනවා කේතික පෙළක් බවට. සරල පෙළ කියන්නේ හැමෝටම තේරෙන කෙනා, කේතික පෙළක් කියලා කියන්නේ සංකේතාත්මක භාෂාව. විකේතනය කියලා කියන්නේ නැවතත් ලබන්නාගේ අන්තයේදී කේතික පෙළක් පරිවර්තනය කරනවා සරල පෙළ බවට. එතකොට අපි කේතනය සඳහා භාවිතා කරන යතුරයි විකේතනය සඳහා භාවිතා කරන යතුරයි අසමාන යතුරු යුගලයක් නම් අපි කියනවා අසමමිතික গুপ্ত කේතනය. මේ යතුරු යුගලය සමානයි නම් පුතේ අපි කියන්නේ සමමිතික গুপ্ত කේතනය. එතෙන්දී අපිට තියෙන හිස්තැන් පුරවන්න පුතාට කියනවා A විසින් B ට යවන පණිවිඩයක් A ගේ
හිස්තැනක් යතුර භාවිතයෙන් කේතනය කරා නම් එතරම් තියෙන හිස්තැනක් බීට ළඟා වුණහම එය බී විසින් ඒගේ කුමන යතුර භාවිතා කරලා විකේතනය කරනවද කියලා අහන්නේ. එතකොට එතනදී අපිට උත්තරයට යන්න ලේසිම දේ තමයි පුතේ ඔයාට තියෙනවා B ගේ අන්තයේදී B භාවිතා කරන්නේ A ගේ යතුරක් කියන එක. එතකොට B ගේ අන්තයේදී B දත්තය විකේතනය කරන්න භාවිතා කරන්නේ A ගේ කියලා ඔයාට හිස්තැනක් දීලා තියෙනවා. ඔයා ඔළුවට ගන්න B හෙවත් ලබන්නාට භාවිතා කරන්න පුළුවන් A ගේ පොදු යතුර විතරයි. මොකද හේතුව A ගේ පෞද්ගලික යතුර දන්නේ A විතරයි. එහෙනම් ඔයාට ප්‍රශ්නේ දීලා තියෙන්නේ එක තැනක ඔයාට දීලා තියෙනවා B භාවිතා කරන්නේ A ගේ කියලා. එහෙනම් A භාවිතා කරන්නේ A ගේ අනිවාර්යයෙන්ම භාවිතා කරන්න ඕනි පොදු යතුර. ඊළඟට A ගේ පොදු යතුරෙන් නම් විකේතනය කළේ කේතනය කරන්න පුළුවන් A ගේ පෞද්ගලික යතුරේ. A ගේ පෞද්ගලික යතුරේ. මෙතන පෞද්ගලික පොදු කියන අසමානතාවය නිසා තමයි අපි අසමමිතික গুপ্ত කේතනය කියලා හඳුන්වන්නේ. හැබැයි මතක තියාගන්න මේ යතුරු දෙකේම අයිතිකාරය සමාන වෙන්න ඕනේ. එහෙනම් හැම වෙලාවෙම අයිතිකාරය සමාන වෙන්න ඕනි, යතුරේ ස්වභාවය අසමාන වෙන්න ඕනි. ඒ අසමමිතික গুপ্ত කේතනයේදී මේ කතාවේ A ගේ පොදු යතුරෙන් විකේතනය කරන්න නම් අනිවාර්යයෙන්ම කේතනය කරන්න ඕනි A ගේ පෞද්ගලික යතුරේ. අපි මේ කතා කළේ ව්‍යුහගත රචනා 4 වෙනි ගාන. ව්‍යුහගත රචනා 2 B කොටස. පුතාගෙන් අහන්නේ ස්තර 4ක් දීලා ඔය සයිස් ස්තර 4ක් දීලා ඔයාගෙන් අහන්නේ එක් එක් ස්තරය තුර භාවිතා කරන නියමාවලි දත්ත ඒකකය. ඒ කියන්නේ PDU නැත්නම් ප්‍රොටෝකෝල් ඩේටා යුනිට් එක. ප්‍රවාහන ස්තරය නම් පුතේ ප්‍රොටෝකෝල් ඩේටා යුනිට් එක වෙන්නේ ඛණ්ඩය. ජාලකරණ ස්තරය නම් PDU වෙන්නේ පැකටුව. දත්ත සංධාන ස්තරය නම් නියමාවලි දත්ත ඒකකයේ හෙවත් PDU වෙන්නේ රාමුව. භෞතික ස්තරය නම් PDU වෙන්නේ බිටුව. ඊළඟට අපි එමු C කොටසේ, ඒ කියන්නේ ව්‍යුහගත රචනා 2 C කොටසේ පුතේ වට තියෙන්නේ DFD ඩයග්‍රෑම් එකක් අඳින්න. ව්‍යුහගත රචනා 2 C කොටස අපිට එතන තියෙන පුතේ DFD ඩයග්‍රෑම් එකක් අඳින්න. පුතාට DFD ඩයග්‍රෑම් එකේ භූතාර්ථ සහ ක්‍රියාවලි ප්‍රශ්න ඇතුලේ දීලා තියෙනවා. එතකොට ඔයා අමුතුවෙන් භූතාර්ථ සහ ක්‍රියාවලි ප්‍රශ්නෙට එකතු කරන්න ඕනේ නෑ. ඔයා දීලා තියෙන ඒවට අනුව විතරයි අඳින්න ඕනේ. DFD ඩයග්‍රෑම් එකක් කියලා කියන්නේ භූතාර්ථ ක්‍රියාවලි සහ දත්ත ගබඩා අතර දත්ත ගැලීම් නිරූපණය කරන රූප සටහන. නැවත වතාවක් මූලික ක්‍රියාවලි දත්ත ගබඩා සහ භූතාර්ථ අතර දත්ත ගැලීම් නිරූපණය කරන රූප සටහන. අපිට කියනවා පාසල් ආපන ශාලාවක් සඳහා පරිගණක ඇනවුම් කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙනවා. සිසුවා ආහාර ද්‍රව්‍ය ගැනීමෙන් මුදල් අය කැමි කවුන්ටරයේ දී ඇනවුමක් කරයි. අපි පටන් ගමු. අපි ඉස්සල්ලාම දීලා තියෙන ක්‍රියාවලි දෙක අඳිමු. ක්‍රියාවලි දෙකක් දීලා තියෙනවා අපිට. මේ පළවෙනි ක්‍රියාවලිය ක්‍රියාවලි අංක 1. ක්‍රියාවලියේ නම දීලා තියෙනවා ඇනවුම් සටහන් කිරීම. ක්‍රියාවලියේ නම ඇනවුම් සටහන් කිරීම. දෙවනි ක්‍රියාවලිය අපිට දීලා තියෙනවා ඍජු කෝණාශ්‍රයක සංකේතය වෙන්න ඕනි. ක්‍රියාවලියේ අංකය අංක 2 බිල්පත් සෑදීම. බිල්පත් සෑදීම. අපිට කතාවේ මුලින්ම දීලා තියෙනවා ඇනවුමක් බාර දෙනවා සිසුවා විසින්
මුදල් අය කැමිට. එතෙන්දී පුතේ අපි මුදල් අය කැමි සලකන්නේ බාහිර භූතාර්ථයක් විදියට හේතුව මුදල් අය කැමි විසින් පද්ධතියට දත්ත ආදානය කරනවා කියන එක ගාණය ඇතුලේ දීලා තියෙනවා. පද්ධතියට දත්ත ආදානය කරනවා නම් හරි පද්ධතියෙන් ප්‍රතිදානයක් ලබා ගන්නවා නම් හරි අපි සලකන්නේ බාහිර භූතාර්ථයක් විදිහට. සිසුවා විසින් ඇනවුම බාර දෙන්නේ මුදල් අය කැමිට. මුදල් අය කැමි තමයි ඇනවුම පද්ධතියට ආදානය කරන්නේ. එතකොට අපි අඳිනකොට සිසුවා සහ මුදල් අය කැමි ඒක වචනයක් වෙන්න ඕනි, සර්වනාමයක් වෙන්න ඕනි. අපි ලියනවා මුදල් අය කැමි. මෙතන අපිට දීලා තියෙන නමේ තියෙන්නේ නම් ලයිස්තුවේ තියෙන අය කැමි කියලා. අපි නම් ලයිස්තුවට අනුව තමයි නම් භාවිතා කරන්න ඕනි. භාවිතා කරන්න ඕනේ නම් ලයිස්තුව අපිට දීලා තියෙනවා. කතාව ඇතුලේ සිසුවා විසින් ඇනවුම බාර දෙනවා මුදල් අය කැමිට. නැත්නම් අය කැමිට. බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගැලීමක් අපි අඳින්න ඕනේ කඩ ඉරි මගින් ඔළුව පාට කරපු ඊතලයක් වෙන්න ඕනේ. අය කැමි විසින් මේ ඇනවුම පද්ධතියට ආදානය කරනවා. බාහිර භූතාර්ථයක් සහ ක්‍රියාවලියක් අතර දත්ත ගැලීම අපි නිරූපණය කරන්නේ තනි ඊතලයකින්. නැත්නම් solid line එකකින්. අපි එතන ලියනවා ඇනවුම. ඊළඟට කතාවේ කියනවා මුදල් අය කැමි පද්ධතියට ඇනවුම ඇතුළත් කරයි. පද්ධතිය ආහාර වට්ටෝරු දත්ත ගබඩාවෙන් ආහාර ද්‍රව්‍ය ලබා ගනී. එතකොට මේ ක්‍රියාවලිය දත්ත ගබඩාවක් භාවිතා කරනවා පුතේ. ආහාර වට්ටෝරු දත්ත ගබඩාවක් අපි ගමු D1 ආහාර වට්ටෝරු. ආහාර වට්ටෝරු කියන දත්ත ගබඩාවෙන් ලබා ගන්නවා ආහාර වට්ටෝරුව. ආහාර වට්ටෝරුව ලබාගත් ක්‍රියාවලිය සඳහා ඊළඟට ආහාර ද්‍රව්‍ය ලබාගත හැකි බව පරීක්ෂා කරයි. අයිතමයක් නොමැති නම් ලබාගත නොහැකි තියෙනවා නම් ඇනවුම තහවුරු කරයි. එතකොට ඒ කියන්නේ පද්ධතිය විසින් අය කැමිට ප්‍රතිදානයක් ලබා දෙනවා ඇනවුම තහවුරු කළ හැකි නොහැකි බව. මේ ඉල්ලන ඇනවුම දෙන්න පුළුවන්ද බැයිද කියන ප්‍රතිචාරය දක්වනවා පද්ධතිය විසින් අය කැමිට. ඊළඟට තහවුරු කළ ඇනවුම දෙන්න පුළුවන් නම් අය කැමි විසින් ඇනවුම තහවුරු කරනවා. එහෙනම් මේ ඉල්ලන ආහාර වට්ටෝරුව මේ සිසුවා ඉල්ලන ආහාර වට්ටෝරුව දෙන්න පුළුවන් නම් අන්න අය කැමි විසින් ඇනවුම තහවුරු කරනවා. අපි එතකොට නාමපදයක් ලියන්න ඕනි. අපි ලියනවා තහවුරු කළ ඇනවුම. අය කැමි විසින් ඇනවුම තහවුරු කරනවා. තහවුරු කළ ඇනවුම. තහවුරු කළ ඇනවුම ඇනවුම් දත්ත ගබඩාවේ ගබඩා කරයි. එතකොට ගාන ඇතුලේ නැවත වතාවක් දත්ත ගබඩාවක් දෙනවා D2. දත්ත ගබඩාවේ නම අපිට දීලා තියෙනවා ඇනවුම් දත්ත ගබඩාව. එතකොට අපි මෙතන ලියනවා නම ඇනවුම්. දත්ත ගබඩාවේ නම ඇනවුම්. තහවුරු කළ ඇනවුම මේ දත්ත ගබඩාවේ ගබඩා වෙනවා. තහවුරු කළ ඇනවුම. තහවුරු කළ ඇනවුම. ඊළඟට දෙවනි ක්‍රියාවලියට මාරු වෙනවා. ඔයාලට දීලා තියෙනවා පුතේ පද්ධතිය මුළු මුදල ගණනය කරයි 5% සේවා ගාස්තුවක් එකතු කරයි අවසාන බිල්පත ජනනය කරයි. එතකොට පුතා ඔළුවට ගන්න 5% සේවා ගාස්තුවක් එකතු කරනවා කියන එක ගණනය කරන ආකාරය මොකක්ද කියන එක අපි DFD ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ නේ. අපි DFD ඩයග්‍රෑම් එකේ පෙන්වන්නේ මූලික ක්‍රියාවලි බාහිර භූතාර්ථ දත්ත ගබඩා අතර දත්ත ගැලීම විතරයි. ඒ නිසා ගණනය කරන්නේ කොහොමද කියන එක අපි DFD ඩයග්‍රෑම් එකට දාන්න ඕනේ නෑ. නමුත් විල්පත සෑදීම සඳහා ඇනවුම් කියන දත්ත ගබඩාවෙන් තහවුරු කළ ඇනවුම එන්න ඕනේ. තහවුරු කළ ඇනවුම ලබා ගන්න ඕනේ. තහවුරු කළ ඇනවුම දත්ත ගබඩාවෙන් ලබාගෙන
අවසාන බිල්පත ලබා දෙනවා අය කැමිට. ඊතල කැපෙන්නේ නැතුව අඳින්න ඕනි. අපි අය කැමිට ලබා දෙනවා අවසාන බිල්පත. අවසාන බිල්පත. ඊළඟට අය කැමි විසින් අවසාන බිල්පත ලබා දෙනවා සිසුවාට. ඒ අපි කතා කළේ ව්‍යුහගත රචනා 2 C කොටස. ව්‍යුහගත රචනා C දෙකේ C දෙවනි කොටසේ පුතාගෙන් අහනවා අපි ඉස්සෙල්ලඳ DFD එකට අදාළව ඔයාගෙන් අහනවා අවශ්‍ය බිල්පත සෑදීම සඳහා ක්‍රියාවලිය විස්තර කරන්න කියලා. එතකොට පුතාට මතකයි මුළු මුදල ගණනය කරනකොට ඇනවුමේ මුදලට 5% සේවා ගාස්තුවක් එකතු වෙලා තමයි අවසාන බිල්පත හැදුනේ. එතකොට සමීකරණයක් විදිහට පුතාට ක්‍රියාවලිය ඉදිරිපත් කරන්න පුළුවන්. අවසාන බිල සමාන වෙනවා ඇනවුමේ වටිනාකම එකතු කිරීම ඇනවුමේ වටිනාකමට 5% මුදලක් එකතු කරන්න. අපිට ලියුව හැකි අවසාන බිල්පත සමානයි අවසාන බිල්පත සමානයි ඇනවුමේ වටිනාකම එකතු කිරීම ඇනවුමේ වටිනාකම වගේ 5% මුදලක් ගුණ කිරීම 5%. අපිට මේ විදිහට සමීකරණ ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතනින් අපි ලබා ගන්නේ සේවා ගාස්තුව. මේ ලබා ගන්නේ සේවා ගාස්තුව. ක්‍රියාවලිය මෙහෙමයි වෙන්නේ කියන එක පුතාට එතනදී ලියන්න පුළුවන්. වාචිකව ලියන්නත් පුළුවන්, ලිඛිතව ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමීකරණයක් විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්. පුතේ රචනා පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරමු පිළිපොළ සහ අර්ධාකලක ඇතුළත් B සහ C කියන කොටස් දෙක. සත්‍යතාවගුවේ කොටස මම කතා කරන්නේ ඒ කොටස. අපි කතා කරමු B කොටස. පුතාට කියනවා අර්ධාකලකයක බ්ලොක් ඩයග්‍රෑම් එකක් දීලා තියෙනවා. ආදාන 2යි A සහ B, ප්‍රතිදාන 2යි, sum සහ C out. sum සහ C out. අපි දන්නවා පුතේ sum එක ගන්නේ ආදාන 2 AB නම් sum එක කියන්නේ A XOR B, C out කියලා කියන්නේ A ගුණ කිරීම B. ඔයාලට දාන ඇතුලේ දීලා තියෙනවා AB ගේ අගයන් එක විදිහට සලකන්න කියලා. එතකොට A ගේ අගයත් 1යි නම් B ගේ අගයත් 1යි නම් අපි sum එක ගන්නේ XOR ගේට් එකකින් නිසා 1 කියලා කියන්නේ XOR ගේට් එක ආදාන 2 සමානයි නම් ප්‍රතිදානය 0යි. ඒ කියන්නේ sum එක 0යි. මෙතනදී AND එකකදී 1 කියන්නේ අපි දන්නවා ගුණ කිරීමක් වෙන්නේ ප්‍රතිදානය 1යි. එහෙනම් sum එක 0යි, C out එක 1යි. අපි එමු පුතේ ඒ ප්‍රශ්නෙම C කොටස. පුතාට දීලා තියෙනවා NAND පිළිපොලක් සහ ඔයාට දීලා තියෙනවා NO පිළිපොලක් දීලා තියෙනවා. ගානට මුලින්ම එන්න කලින් ඔයා මේ තියරි ටික ඔළුවට ගන්න. NAND පිළිපොලක NAND වලින් නිර්මාණය වෙච්ච පිළිපොලක NAND වලින් නිර්මාණය වුණු පිළිපොලක එක්කෙනෙක් හරි බිඳුව නම් උත්තරේ 1යි. ආදාන එක්කෙනෙක් හරි බිඳුව වුණොත් උත්තරේ 1යි. NO වලින් නිර්මාණය වුණු පිළිපොලක එක්කෙනෙක් හරි 1 නම් උත්තරේ 0යි. ඊළඟ දේ තමයි NAND වලින් නිර්මාණය වුණු පිළිපොලක ආදාන 2 බිඳුවයි බිඳුව කියන්නේ invalid අවස්ථාව. වළංගු නොවන අවස්ථාව. NO වලින් නිර්මාණය වුණු පිළිපොලක ආදාන 2 1 කියන්නේ invalid අවස්ථාව. නැත්තම් වළංගු නොවන අවස්ථාව. ඔය තියරි ටික ඔළුවේ තියාගෙන පුතා ගන්නට යන්න. තව දෙයක් මම මේකට එකතු කරනවා. NAND වලින් නිර්මාණය වුණු පිළිපොලක 1 කියලා කියන්නේ මතක අවස්ථාව. 1 කියන්නේ මතක අවස්ථාව. NO වලින් නිර්මාණය වුණු පිළිපොලක 0.0 කියන්නේ මතක අවස්ථාව.
මේ තියරි ටික මතක් කරගත්තට පස්සේ ඔයා ගානට එන්න. පුතාගෙන් අහනවා S සහ R වල අගයන් පිළිවෙලින් 1 සහ බිඳුව වුණොත් S ගේ අගය 1යි R ගේ අගය බිඳුවයි නම් ප්‍රතිදානය Q සහ Q බා ලැබෙන්නේ කොහොමද කියලා අහනවා. අපි එමු අපි ළඟ තර්කයක් තියෙනවා නැන්ඩ් වල එක්කෙනෙක් හරි බිඳුව නම් උත්තරය 1යි කියලා. මෙතනදී අපිට පටන් ගන්න ලේසි මෙතනින් නැන්ඩ් වල මේ ආදානය බිඳුවයි කියන්නේ මේ නැන්ඩ් ගේට් එකේ අනිවාර්යයෙන්ම ප්‍රතිදානය 1යි. ඊළඟට මේ ප්‍රතිදානය ආදානයක් ලෙස ඊළඟ නැන්ඩ් එකට යනකොට 1 කියන්නේ පුතේ මෙතන ප්‍රතිදානය බිඳුවයි. එතකොට Q ගේ ප්‍රතිදානය බිඳුවයි Q බාගේ ප්‍රතිදානය 1යි. අපි එමු ඒ කතාවම NO ගේට් එකට. ඔයාට කියන්නේ S ගේ අගය 1යි R ගේ අගය බිඳුවයි. මෙතනදී අපිට ලේසිම දේ තමයි NO වල තර්කය එක්කෙනෙක් හරි 1 වුණොත් උත්තරේ බිඳුවයි කියන එක. එහෙනම් අපි පටන් ගමු මෙතනින් මේ NO ගේට් එකේ එක ආදානයක් 1 වුණා කියන්නේ මෙයා බිඳුවයි. Q බා බිඳුවයි. ඒ අවුට්පුට් එක දෙවනි මේ කතා කරන උඩ තියෙන NO ගේට් එකට ගියොත් බිඳුවයි බිඳුව කියලා කියන්නේ ප්‍රතිදානය 1යි. එහෙනම් Q ගේ අගය 1යි Q බාගේ අගය බිඳුවයි. ඊළඟට ඔයාලට කියනවා S ගේ ආදානය බිඳුව කියලා වෙනස් කළොත්. එහෙනම් S ගේ අගය වෙනස් වෙනවා ඉස්සලා තිබුණ 1 කියන අවස්ථාවේ දැන් S ගේ අගය වෙනස් වෙනවා බිඳුව කියන අවස්ථාවට. එතකොට පළවෙනි නැන්ඩ් වලින් නිර්මාණය කරපු පිළිපොලේ පුතේ ආදාන දෙක වෙන්නේ බිඳුවයි බිඳුව. කතාවේ ආරම්භදී මම පුතාට කිව්වා බිඳුවයි බිඳුව ආදානය ආවොත් අපි සලකන්නේ ප්‍රතිදානය අවලංගු අවස්ථාවක්. ඒකට හේතුව මේ ආදානය බිඳුව වුණා නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රතිදානය 1 වෙනවා. එක්කෙනෙක් හරි බිඳුවයි කියන්නේ අවුට්පුට් එක 1යි. එහෙනම් 1යි බිඳුව කියන එක මේකට ආදානය වුණොත් මේක ප්‍රතිදානය 1මයි. එහෙනම් ප්‍රතිදාන අවස්ථා දෙකම 1 කියන්නේ එහෙමත් නැත්නම් ප්‍රතිදාන අවස්ථා දෙකම සමානයි කියන්නේ මේ පිළිපොලේ මේක අවලංගු අවස්ථාවක්. අපි දන්නවා පිළිපොලක ප්‍රතිදාන දෙක අනිවාර්යයෙන්ම අසමාන වෙන්න ඕන. සමානයි කියන්නේ මේක අවලංගු අවස්ථාවක්. ඊළඟට ඔය දෙම NO වලින් නිර්මාණය වුණු පිළිපොලට වුණා නම් අපි කිව්වේ S ගේ අගය බිඳුව වෙනවා කියලානේ. S ගේ අගය බිඳුව වෙනවා නම් අපි දන්නවා NO වලින් නිර්මාණය වුණු පිළිපොලක බිඳුවයි බිඳුව කියන්නේ පුතේ මතක අවස්ථාවක්. ඒ කියන්නේ පෙර ප්‍රතිදානයමයි ප්‍රතිදානය වෙනස් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් පෙර ප්‍රතිදානයම කියන්නේ මේ ලැබිච්ච ප්‍රතිදානයමයි ලැබෙන්නේ ප්‍රතිදානය වෙනස් වීමක් නැහැ.